හෙලෝ හෙලෝ සර් මේ මාර වැඩේනේ මං දැන් සෙනාසවරු දැක්කනේ පුතා මට කිව්වා එළියට යනවා කියලා. ඇයි මොකද්ද මාර වැඩේ? නෑ මං සෙනාසවරු දැක්කේ අපේ විකියාගේ දුවත් එක්ක. ආයිසි. ඒක වෙන්න බැරි වැඩක්. මේ තමසෙට බැරිද මේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගන්න? සර් මගේ තියෙන්නේ ඔෆිස් එකේ ෆෝන් එකනේ. ඒක පොඩි ෆෝන් එකක්. හරි මම බලන්නම්. හරි සර්. හරි. හිමිට මාදනේ තින් බෑනේ. හෙලෝ ඩඩා කියන්න. කොහෙද ඉන්නේ? මම මේ යාළුවෙක් එක්ක ආවනේ පොඩ්ඩ එළියට. ඇඳුම් වගේක් ගන්න. යාළුවා කෙල්ලෙක්ද? මේ ඇයි ඩඩා එහෙම ආන්නේ? ඔබට මේ කීකේ කෙල්ල එහෙම හම්බුණාද? අපෝ අර වක්කඩේද? පිස්සුද ඩඩා? මන්න හම්බුන්නේ නැහැ. අනිත් එක මට යත් එහෙම කතා කරන්න දෙකුත් නැහැනේ මේ මාත් එක්ක කතා කරන්න නැත්නම් බුම්ම ගත්ත ගමන් ඉන්නේ. නෑ මේ මට මේ අපේ ස්ටෝර්ස් වල කොල්ලෙක් කිව්වා කෙල්ලත් එක්ක දැක්කා කියලා. සමහරක් හිටුවට වරදින්නේ නැති. ඔව් වෙන්න නැති ඩඩා. මට හම්බුනේ නැහැ. හරි. මේ අපි යමුද? ඇයි? යන්කෝ. යක් බොටි ගන්න. මන් දන්නේ මේ ළමයි නම් කිසි පිළිවෙලක් නැහැනේ. අපු දවසකටවත් මේ දුම්මිල ටිකක් පිළිදාලා මේව පිරිසිදුවට තියාගන්නේ නේ. දැන් කාලේ හැදෙන ළමයි. ආච්චි මොකද කරන්නේ? ඇයි ළමයෝ මේව පිළිවෙලකට තියාගන්නේ නැත්නම් මෙහාට දෙන්න ඕක. මම මේ ටිකක් ඉවර කරලා දාන්න මෙහාට දෙන්න. ආච්චි මං කරගන්නම් මං කියලා තියනවානේ මගේ කාමරේ මං අස් කරගන්නම් කියලා. ටිකක් පිළිදාලා මේ පිළිවෙලකට තියාගන්නේ මට නම් තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ දීක ගිය දවසක කොහොම ජීවත් වෙයිද මන් දන්නේ නැහැ අනේ. අම්මා කොහේ ඩඩා ආවේ ඇයි අර කිචන් එකේ එහෙම හරි මේ මං ආන්න මැටියේ මේ ඔයාලා දෙන ජොබ් රෝල් දෙක මාරු කරාද කියන්නකො නැත්තම් අපේ ඩඩා මොකක් කරි පනිෂ්මන්ට් එකක්වත් කියාවා නෑ මේ දවස් ටිකේ මගේ ඇඟට ඒ තරම් හරිනේ මං දන්නේ නෑනේ කොයි ඩඩාවත් කිව්වේ නෑනේ මට ඒක ගානක් නෑ පුතා දැන් ටිකක් හොඳයි හරි ඒක තමයි එහෙනම් අම්මා ආවේ නැත්තේ මාව උදේට හැරවන්න නේ හැබැයි මේ ටිකේ සැපවට නිදාගත්ත අම්මා ඉබලගේ මුණත් අවුලලා බේත් ගත්තේ නැද්ද? හනේ මේ ඔයාටයි දඩාටයි දෙන්නටම පිස්සු. යන්න. යන්න කිචන් එකේ ඇති. බේත් ගන්න ඕනේ. යන්න.
මොකද අනේ මේ? වීර් ඔයාට හොඳටම විශ්වාසයිද අපි දෙන්න මේ කරන වැඩේ වැරද්දක් නෙමෙයි කියලා? මට ඊයේ පුතාව දැක්කම කද්දෝ වෙනසක් දැනුණා. මට හිතෙනවා එයා මොනව හරි දන්නවා කියලා. චරි තන්නේ පාලමියෝ. මේ මං ඔයාලට කියන්නම හිටියේ අපි බබා හම්බෙනකන් තලව කැලේ අපේ ගෙදර ගිහින් එමුද? මට මොනවා වුණත් මේ අහල පහල මිනිස්සුන්ට මැජික් එකක් වෙන්න නම් බෑ. එච්චර දවසක් ගෙවල් දොරවල් වහලා ගිහලා කොහොමද? අනික තා ටික දවසකින් කොහොමද පුතා දැනගන්න. එයා දැන් මෙහි යනවනේ. එතකොට මං එයා ඉන්න තැනට ගිහලා එමීට එක්ස්ප්ලেইন කරන්න. ඕකේ? මේ අද අපි යන්න ඕනනේ. අවසරක් වෙනවනේ. හැමදේම හොඳින් විසඳෙයි නේද? ඔලමේ ඕ. අපි මේ විදිහට හිතන්නේ කතරයක් හැටියට දකින්නේ අපිට ලැබෙන්නේ නේ දරුවා ගේන්නේ. හා? අපිට ඉන්නේ කොල්ලා විතරයි. අනික අපි තියෙන සෑහෙන කාලයක් උත්සාහ කරලා තව දරුවෙක් හදන්න. ඉතින් ඒක හරි. ඒ වුණාට දැන් මෙතන තියෙන ටයිම් එකේ ප්‍රශ්නයක් නේ. ළමයෝ දෙයක් වෙන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම එනවා. ඒක නවත්තන්න බෑ. අනික මම ඔයාලට ඉන්නවනේ. ෆ්‍රෙෂ් නේ මේ ගෙදර ගහේවා නැත්තම් ඉතින් වසවිස නෑ. ඒක හරි. අපි ඉතින් මේ සල්ලි දීලා වසවිස කනායනේ. විකි ඕගොල්ලෝ මේ කෙල්ලගේ අනාගතයක් ගැන හිතන්නේ නැද්ද දරුවෝ? ඇයි අම්මා එහෙම හැවුවේ? ඇයි කියලා අහන්නේ? ගෑනු ළමෙක් නේ ඉන්නේ. කටයුත්තක් හොයලා බලන්න ඕනනේ. අනිත් එක ඒක ඔයා හොයලා බලලා කරන්න ඕන වැඩක්. මං ඒක එච්චර හිතුවේ නෑනේ. කොහොමත් ඉතින් මේ හැම දෙයක් මෙයාටනේ. ඒක නිසාම තමයි අපි එයාට හොඳ කෙනෙක් හොයන්න ඕනේ දරුවෝ. කොහේ හරි යන බූරුවෙක්ව පටලව ගත්තොත් එහෙම හිතන්න. මම දැනටම හොඳයි හොයන්න කියලා කීප දෙනෙකුටම කියලා තියෙන්නේ. බලමු. අම්මෝ ඒ ශ්‍රියා එක්ක ඔක්කොම ප්ලෑන් කළාද මට ඇවිල්ලා කියන්නේ? ඇයි පුතේ මම ඉතින් හොඳක් නේ කරන්න හිතුවේ. අනිත් එක රේෂානි කියන හැම දෙයකටම හායි කියන්න යන්නත් එපා. මොනවද මේ අම්මලා පුතාලා හොරෙන් කතා කරන්නේ? මං ඉදි කතාව නැවතුවත් එක්ක. අපි මේ කතා කරේ මේ ගමේ කට්ටිය ගැන. ඒගොල්ලෝ ඉතින් නම් කිව්වට ඔයා දන්නේ නැහැ නේ. මොනවද ඔය කන්නේ? ඇයි කියලා අහන්නේ? ඔය මුල් ජාති කන්න කැමති නෑනේ. මම දැන් මේ කිචන් එකට ගිහලා තාත්තට ජූස් එක හදනකොට ශ්‍රියානිගෙන් ඇහුවාම එයා කිව්වා ඔයා මුල් ජාති වලට කැමති නෑ කියලා. මේ මං කිචන් එක පැත්තේ යද්දි තිබ්බා. ඉතින් ජොලියක් කැවිලා කෑවා.
පුදුම ජොලියක් යන්න ඕනේ ඕම මුල් කණ්ඩ හිතෙන්ද නම්. Steady Help Hospitals, where health meets compassion. ෂෙනාල් මට නම් දැන් බයයි අනේ. මේ ડોක්ටර් මගේ මොනවා අහයිද දන්නේ නැනේ. දැන් මන් දන්නේ කොහොමද මොනවා අහයිද කියලා. මීට කලින් මං ඇවිල්ලා නැහැ නේ මේක. දැන් නම් මගේ ඔළුව විකාරයි වගේ. ආමේ අර ස්වීටි ආච්චි එයා නම් දැන් මන ඇනේ අක්කා. එයා මේ දේවල් ගැන දැනගත්තොත් මුළු රටටම අඬ ගහලා කියයි. කවුරු බෙර ගැව්වත් අපිට වැඩක් නැහැ. අපි නටන්න ඕනේ අපිට ඕන විදියට. නැත්තම් මේ සේරම ඉවරයි. මේ ડોක්ටර් පරක්කු ඉන්නේ. මංගල බණ්ඩ. සිත්තම් කෙරුමට ආලයේ හීන විඳ ගන්නට අපි ගෙව්ව පෙම් මතක රැවටි ඉන්නට නුඹේ උණුහුමට පෑසිනාමුවින් කියනවාද මට